ආයුබෝවන් සියලු දෙනාටම පොඩි වීඩියෝ එකක් දාන්න හිතුනේ කාලයකට පස්සේ විශේෂයෙන්ම මේ දවස්වල අපේ රංගවල සහෝදරයා සම්බන්ධයෙන් සමාජය ඇතුලේ ඇති වෙලා තියෙන කතා බහත් ඒ සම්බන්ධයෙන් අරගෙන යන විවේචනයන් විශේෂයෙන්ම ඔය FB ඇතුළු සමාජ ජාල මාධ්‍යවල විශේෂයෙන්ම හැමෝම ඉල්ලාස් වෙන්න ඕනේ වගේ අදහස් ටිකක් එක්ක උඹලා කියාගෙන යන දේවල් ටිකක් තියෙනවා විශේෂයෙන් මේකට මේ තරුණ කියාගත්ත තරුණ කීප දෙනෙකුත් මේක මම දැක්ක පොඩ්ඩක් කමෙන්ට් දාලා තිබුණා. ඉතින් ඇත්තටම කියන්න දෙන්නේ මචං මෙහෙම එකක් තියෙන්නේ. උඹලට ওই තිබිච්ච උනන්දුව හොඳයි සමාජයේ දේශපාලන ආර්ථික ව්‍යුහයන් වෙනස් කරගන්නෙද්දී ඒ සම්බන්ධයෙන් අවදිව ඉන්න එකත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන එක ක්ෂණිකව ප්‍රතිචාර දක්වන එක හොඳයි. ඒක කිසි වැරද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මචං උඹලා ඔය ප්‍රතිචාර දක්වන ස්වරූපයයි ඊගාවට උඹලා ඔය අල්ලගන්න කෑලි ටිකයි ගත්තන් පස්සේ ඊට වඩා සමාජයට හානිදායක වන දේවල් ගොඩක් තියෙනවා මේ සමාජය හොයනවා නම් විශේෂයෙන් උඹලට දැන් පෞගි ටිකේ දකින්න නැති මේ රටක්ම ව්‍යසනයටපත් වෙලා තියෙන වෙලාවේ අර සමන්ත බද්ද ඉඳගෙන කියනවා විශේෂයෙන්ම මේ එයාගේ account එකට සල්ලි දාන්න මගේ account එකට සල්ලි දාන්න උඹලා ඒක ඒ වෙලාවේ කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ නේ උඹලට ඒකට කිසි විවේචනයක් තිබ්බේ නැහැ ඒතර උඹලා අර නාමල්ගේ උපාධි සහතිකයේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය හොයන්න උඹලට ඔච්චර අමාරුවක් තිබ්බේ නැහැ නේද සමාජයේ වගේ කතිකාවක් හදාගත්තෙත් නැහැ නේ ඉතින් ඒ වගේම උඹලට අර ධම්මික පැණි කියලා එකක් ආවනේ මතකද කොරෝනා කාලේදී උඹලට එච්චරම අමාරුවක් තිබ්බේ නැහැ උඹලත් ඒක ගිහිල්ලා පොඩ බිව්වා නේද ඊට පස්සේ උඹලා ඔය අර මුට්ටියක් ගිහිල්ලා ගඟකට දැම්මනේ පවිත්‍ර ගිහිල්ලා. එතකොටත් උඹට කිසි රුදාවක් තිබ්බේ නැහැ බා. දැන් මේ සමාජයේ ඇතුලේ මොකක් හරි අපිට මෙච්චර කාලෙකට තිබ්බ ආණ්ඩුවලින් පොඩි හරි හොදක් කරගෙන යනවනේ මේ ආණ්ඩුව. මොකද මේ ආණ්ඩුව කරගෙන යනකොට උඹලට පුළුවන් නේ තරුණයෝ විදිහට එකතු වෙලා මේකට අඩු ගානේ උඹලා බතල දණ්ඩක් හරි උදව් වෙන්න මේ හිටවන්න උදව් වෙන්න උඹලට එන්න පුළුවන්. උඹලා එහෙම ඉන්නේ නැතුව නිකන් මොකද්ද බං ඔය සමාජයේ ඔය සමාජ ජාලාවල නිකන් බොරුවට නිකන් වැද්දෝ වගේ නිකන් උඹලට නිකන් අවධානය ගන්න මොනවා හරි දෙයක් කරන්න ඔය විවේචන කරන්නේ. එහෙම නැතුව සාධාරණ විවේචන කරපල්ලා ඊට වැඩිය වැරදි දේවල් සමාජයක් ඇතුළේ වෙනවා. එතකොට පෞගිය ටිකේ ඔය හැමතැනම ආයිස් ඇල්ලුවා මද්ද්‍රව්‍ය ඇල්ලුවා උඹලට නිකන් ඒවට මොකක්වත් හොඳයි කියලා හරි ප්‍රතිචාර උඹලට නිකන් අර වැරදි දේවල් වගේ අඩුපාඩු වගේ පේන ඒවා විතරද පේන්නේ උඹලට ඒවට පොඩි හොඳක් කියන්න පුළුවන් හැකියාවක් තිබ්බේ නැද්ද ඒක පොඩ්ඩක් ඒවත් කියහල්ලපු පොඩ්ඩක් ඒවා කරන හොඳ දේවලුත් උඹලා පොඩ්ඩක් විවේචනය කරහල්ලපු එතකොට අපිත් කැමතිනේ බං ඒ නිසා මේ නිකන් ඔය අනුන්ගේ කුණු ගොඩවල් හොයා Tamanට නිකන් මේ වැඩක් නෑ වගේ එහෙම ඉන්නේ නැතු උඹලට මොකුත් වැඩක් නැත්තම් උඹලා පොඩ්ඩක් ගිහිල්ලා එළියට පහළියට බහැලා පොඩ්ඩක් ඔය මිදුලක් ගියා දොරක් අතු ගාලා පොඩ්ඩක් පිරිසිදු කරලා මල් පැලයක් හිටවලා නේද ගහක් හිටවලා එක ගහක් හිටවලා ඔය වගේ මේ බොරු විවේචන කරගෙන ඉන්නේ නැතු ඒ නිසා මේ අනේ ආදරෙන් ඉල්ලා සිටින්නේ උඹලා විවේචනය කරන්න ඕන ඒ විවේචන සාධාරණේව බාර ගන්නත් ඕන රංගවල සහෝදරයා බීලා හිටියද නැද්ද කියන එක පොලිසියෙන් හොයාගනි ඒ ඇක්සිඩන්ට් එක සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරලා ඒකට නීතිය හදලා දීලා තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ උඹලට සාධාරණව අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් හදලා තියෙන එකත් ලොකු දෙයක්. ඒ වගේම සාධාරණ විවේචනයක් කරලා උඹලට හොඳට ඉන්න පුළුවන් ආරක්ෂිතව ඉන්න පුළුවන් සුදු වෑන්නයක් හරි මොකක්වත් එන්නේ නැතුව ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් හදලා තියෙන එකත් ලොකු දෙයක් නේ. ඉතින් අන්න ඒ වගේ දෙයකට ඒව පොඩ්ඩක් හොඳයි කියලා දැකහල්ලකෝ. ඒ වගේම ආදරෙන් ඉල්ලා සිටින්නේ අනේ මේ පොඩි අදහස් දක්වනකොට පොඩ්ඩක් සංයමයෙන් නිකන් අර මේක මේ වෙලාවේ හැමෝම කියන්නේ ඒ වගේ කියන්න එපා හැමෝම කියපුවම අපිත් අයිති වෙනවනේ ඒ නිසා පොඩ්ඩක් හැමෝම නැතුව උඹලා කියනවා නම් උඹලා කියනවා කියන එක කොන්ද ගෙලින් තියාගෙන කියලා ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි අර හැමෝම කැලි දාන්නත් එපා ඒව පොල් නීතිය නම් නීතිය අපි නවන්නේ නෑ නීතිය පොලිසිය ඒක ක්‍රියාත්මක කරයි ඒක ඒ ආයතනයට නිදහස දීලා තියෙනවා නිලධාරීන්ට නිදහස දීලා තියෙනවා ඒගොල්ලෝ ඒක කරගනි උඹලා පොඩ්ඩක් රටේ ඉස්සරහට කරන්න පුළුවන් දේවල් වලට පොඩ්ඩක් එකතු වෙලා වැඩ කරන්න එකතු වෙයල්ලකෝ ඒක මාර හොඳ දෙයක් බං ඒක තමයි ඉල්ලන්න දෙන එකම ඉල්ලීම බොහොම ස්තුතියි